අපි ආධුනික ගුරුවරු වශයෙන් යනකොට උඹලා බැනුම් අහත් කියන්නේ එළිය ගුරුවරු බණිනකොට සමහරක් වෙලාවට අපි විශ්වාස කරලා ඇවිල්ලා වැඩ කරලා තියෙනවා. දැන් අපි ඒව පෙන්නලා තියෙන්නේ. දැන් ආයේ කතන්දර නෑ. අවුරුදු 3ක් එක දින මම තමයි ලංකාවේ වැඩිම ඒ. අවුරුදු 2ක් ඒ අතරින් එතෙක් මෙතෙක් ඉතිහාසෙ වැඩිම ඒ. හරි. ඒතකොට රිසර්ච් ඇතුළෙන්ද ඕන දෙයක් ඇතුළෙන් ආයේ කතන්දර නැති වෙන්නේ මම ඒක ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. නමුත් ඊට බොහොම කලින් ඉඳන් අපි විශ්වාස කරපෙවුන් ඉන්නවා මෙතන. ඒතර ඒ සාධාරණේ මේ කරන්නේ. හරිද? ඔයාලා අපිට තිබ්බ ට්‍රස්ට් එකට මෙන්න අන්තිම වෙනකන් අපි උඹලත් එක්ක ඉන්නවා. ඒකයි මේ කියන්නේ. හැබැයි ඒකේ නරකම කෑල්ල ඔයාලා මේක අතහැරලා දැම්මොතින් යම් තැනක ඔයාලා මේක අතහැරලා දැම්මොතින් කම්මැලි නිදිමතයි බඩගිනි දැන් කාලා ඉන්නවා දැන් නිදිමතයි නිදාගෙන ඉන්නවා එහෙම මෝඩ විදියට ඔයාලා හැසිරෙන්න පටන් ගත්තොත් ළමයි මේ කරන කිසිම දෙයක තේරුමකුත් නැහැ සහ ඒක පට්ට එතිකල් යවුල් නෑ සදාචාරාත්මකව මාර අවුල් මේ වෙලාවේ අනිත් නරකම දේ තමයි පුළුවන් වෙයිද කියලා හිතන එක පුළුවන් වෙන්න හරි බැරි වෙන්න හරි මේ වෙලේ ඔයාලට තියෙන එකම ඔප්ෂන් එක මේක කරන එක විතරයි. ඔයාලා අනිත් පැත්තට හරියට කල්පනා කරලා බලන්න ඔයාලා ඒක කරනවද කියලා. එහෙම නැත්නම් තව දවස් 20 ගාණක් තියෙනවා හරියට ඔයා කවුද කියලා ඔයාට ඔප්පු කරගන්න. නැත්නම් නිකන් බලගෙනම මහා කලකිරීමකින් තමයි අන්තිමට මේක ඉවර කරගන්නේ. ඒ කියන්නේ අර මම ඔය සමහරක් වෙලාවට කියන්නේ ඔයාලා ගෙදර කාට හරි ඔයා කැමති මිනිස්සෙක් ඔළුවට පිස්තෝලයක් තියලා ඔබ වැඩ කරේ නැත්නම් වෙඩි තියනවා කිව්වොත් ඔයා වැඩ කරන විදිහක් තියෙනවා. එහෙම කරන්ඩ ඉන් එහා මොකුත් හිතන්න එපා. හැංගීම් දැනීම් නැහැ. රොබෝ කෙනෙක් කියලා හිතාගෙන මේ අන්තිම ටිකේ වැඩ කරන්න ඊට පස්සේ ආයෙමත් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න. හරිද? එළගිරි. එන එච්චරයි. හරිද? ඉතින් කියන්න තියෙන්නේ ඔයාලටම තේරෙනවා ඇති මේ සාමාන්‍යයෙන් එහෙම පන්තියක් වශයෙන් ළමයින් ඔය A level වලට සූදානම් කරන්න ගන්න මහන්සියට වඩා ගොඩාක් එහා මහන්සියක් අපි ගන්නවා. හරිද? ඒක මේක මාර දෙයක් කියලා ඒක අගය කරන්න කියලා නෙවෙයි මම කියන්නේ. හැබැයි අපේ පැත්තෙන් මේ වැඩේට මොකද මේක ඔයාලගේ වගේම අපිත් වැඩේ ළමයි අපේ පන්ති රිසල්ට්ස් වැඩි කරන්න අපිත් මහන්සි වෙනවා. ඒතර ඒකත් මේක ඇතුලේ යම් තාක් දුරකට තියෙනවා. ඉතින් ඊට වඩා ඉතින් මගේ පන්ති රිසල්ට්ස් කොහොමද තියෙනවා කරන්නේ උන් ටික කොහොමද කරන්නේ පාඩු ඉන්න පුළුවන්. හැබැයි අර යම් තාක් දුරකට ළමයි ප්‍රමාණයක් ඉන්නවා තාම Tamanට ඇදෙන්න ඕන මට්ටම නැතිලා නෑ. ඒතකොට ඒක හදන්න උදව් කරන එක සහ දැනට සාමාන්‍ය මට්ටමින් හොඳට පුළුවන් වුණත් ඒගොල්ලන්ට තව මේක හරියට පොලිෂ් කරගන්න උදව් කිරිල්ලක් තමයි මේ කරන්නේ. ඒතර මේ දේවල් ඇතුලේ තියෙන එකම ප්‍රධාන බලාපොරොත්තු දෙයක් ඇත්තට මේ කියන්නේ දැන් තවදුරටත් ළමයි මේවා මේ නොමිලේ උගන්නලා මොනවත් කරලා අපේ පන්ති වලට ළමයි අද ගන්න කියලා එකක් නැහැනේ. ළමයි වැඩි කියන චෝදනාවෙනේ අපි දැන් ඉන්නේ. ඒ කියන්නේ අපිටත් ළමයි වැඩි වීම කරදරයක් වෙලා තියෙනවා මිසක් මේ අපිට ළමයි අහුල ගැනීමේ තව මහලුක අවශ්‍යතාවයක් නැහැ. ඒක කවුරු වුණත් එකඟ වෙන දෙයක් නේ. ඒ නිසා මේ යන දේවල් වල අවංකවම අදහස යන්නේ ඒක කැමති නම් පිළිගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. අපිට අපිව විශ්වාස කළා අවුරුදු ගාණක් අපේ පන්ති ආපු ළමයි සෙට් එකක් ඉන්නවා. සමහරක් වැඩ කරපෙවුගෙන සමහරක් නොකරපෙව ඉතින් කවුරු වුණත් තව අන්තිමට පොඩි කාලයක් තියෙනවා. ඒ කාලය තුල උන්ව තල්ලු කරන්න බලමු උපරිම තැනට තල්ලු කරන්න තමයි මේ මහන්සි ගන්න. ඒතර මේක වැඩක් නැති වෙනවා ඕගොල්ලෝ අනිත් පැත්තට මේකට සාධාරණයක් කරේ නැත්තම්. හරි. ඒතර නිකන් හිතලා බලන්න මම ඕගොල්ලන්ගේ මන්දි දවස් කීයක් විතර කරලා තියෙනවද? මේ එකක්වත් සිලබස් කවර් කරන්න බැරි වෙලාද මම කරන්නේ. මේ මීට මාසයකට කලින් මුළු රැයක් කෙලි වෙනකන් ඉනෝගනික් කරලා අද ආයෙ සෙෂන් එකක් දාලා උගන්වනවා. හරි. ඒතර මේ හැම එකම ඇතුලේ තියෙන්නේ ඕගොල්ලෝ මේකෙන් වැඩක් කරගෙන මැච් එකක් ගහගෙන කියන එක. හරි. ඒතර ඒක වැඩක් නැති වෙනවා අනිත් පැත්තට ඕගොල්ලෝ ඉන් රිටර්න් මේක කරේ නැත්තම්. ඒ නිසා මම කියන්නේ මේ අපි හින්දා වැඩ කරන්න කියලා. හැබැයි මේ මහන්සිය අනිත් පැත්තට උඹලට වැඩ කරන්න හේතුවක් වෙන්න ඕනේ නැද්ද කියන්නකො. එහෙම කරන්ඩ ඉන් එහා මොකුත් හිතන්න එපා. හැංගීම් දැනීම් නැහැ. රොබෝ කෙනෙක් කියලා හිතාගෙන මේ අන්තිම ටිකේ වැඩ කරන්න ඊට පස්සේ ආයෙමත් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න. හරි. මේ වශයෙන් හම්බෙලා කියන්න බලන්නේ නැහැ නේ මම මේක නොකර කියලා මොකෝ ඊළඟ මාසෙම ළමයි නැති වෙන්නද? හරි. ඒතර මේ සියල්ල කරන එක ඇතුලේ තියෙන්නේ අරක. ඒ කියන්නේ ඔයාලා අපිට විශ්වාසයක් තියලා තියෙනවා. අපි ආධුනික ගුරුවරු වශයෙන් යනකොට උඹලා බැනුම් අහත්, ඒ කියන්නේ එළිය ගුරුවරු බණිනකොට සමහරක් වෙලාවට අපි විශ්වාස කරලා ඇවිල්ලා වැඩ කරලා තියෙනවා. දැන් අපි ඒව පෙන්නලා තියෙන්නේ. දැන් ආයේ කතන්දර නෑ. අවුරුදු 3ක් එක දින මම තමයි ලංකාවේ වැඩිම ඒ. අවුරුදු 2ක් ඒ අතරින් එතෙක් මෙතෙක් ඉතිහාසෙ වැඩිම ඒ. හරි. ඒතර රිසර්ච් ඇතුළෙන්ද ඕන දෙයක් ඇතුළෙන් ආයේ කතන්දර නැති වෙන්නේ මම ඒක ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. නමුත් ඊට බොහොම කලින් ඉඳන් අපි විශ්වාස කරපෙවුන් ඉන්නවා මෙතන. ඒතර ඒ සාධාරණේ මේ කරන්නේ. හරිද? ඔයාලා අපිට තිබ්බ ට්‍රස්ට් එකට මෙන්න අන්තිම වෙනකන් අපි උඹලත් එක්ක ඉන්නවා. ඒකයි මේ කියන්නේ. හැබැයි ඒකේ නරකම කෑල්ල ඔයාලා මේක අතහැරලා දැම්මොතින් යම් තැනක ඔයාලා මේක අතහැරලා දැම්මොතින් කම්මැලි නිදිමතයි බඩගිනි දැන් කාලා ඉන්නවා දැන් නිදිමතයි නිදාගෙන ඉන්නවා එහෙම මෝඩ විදියට ඔයාලා හැසිරෙන්න පටන් ගත්තොත් ළමයි මේ කරන කිසිම දෙයක තේරුමකුත් නැහැ සහ ඒක පට්ට එතිකල් යවුල් නෑ සදාචාරාත්මකව මාර අවුල්. කියන අම්මලා තාත්තලා බලන් ඉන්න උඹලා මේ මැච් එක ගහගෙන නිකන් අපි ගුරුවරු වශයෙන් පුළුවන් හැටියට මේ තවල් රැ නැතුව එක එක ඒවා කර එක එක දේවල් අලුතින් හිතේ. දැන් මේක ප්ලෑන් එකේ තිබ්බ එකක් නෙවෙයි. ඉනෝගනික් කෙටි සරහන් එක ප්ලෑන් එකේ තිබ්බේ නැහැ. ඉනෝගනික් නයිට් එකෙන් කරලා ඉවර කරන්න හිටියේ. ආයෙ එකක් දාගෙන කර ඇයි ලබන සතිය ක්වෙස්චන් බේස් ට්‍රේනින් එකට අදට වඩා ගැලපෙන්නත් එක කරේ මේක. ඒතර එහෙම කර මේ කරන එකේ කිසි තේරුමක් නැති වෙනවා. ඕගොල්ලෝ අනිත් පැත්තට මේකෙන් ගන්න ඕන වැඩේ කරගෙන තනියෙන් කරන්න ඕන වැඩේ කරේ නැත්තම්. අපේ පැත්තෙන් කළ යුතු ප්‍රමාණයට බොහොම එහා අපි කරනවා.
ඔයාලා අනිත් පැත්තට හරියට කල්පනා කරලා බලන්න ඔයාලා ඒක කරනවද කියලා. එහෙම නැත්නම් තව දවස් 20 ගාණක් තියෙනවා හරියට ඔයා කවුද කියලා ඔයාට ඔප්පු කරගන්න. නැත්නම් නිකන් බලගෙනම මහා කලකිරීමකින් තමයි අන්තිමට මේක ඉවර කරගන්නේ. හරි. ඒ නිසා දැනටත් සමහර කඩේ කලකිරීම ඇති මේ අඩු ගානේ අන්තිම මාසෙරි මට පුළුවන් උපරිමේ මං කරා කියලා කියන්න පුළුවන් මට්ටමට මේක හරි ගස්සන්න මේක අනිත් පැත්ත හරවන්න හිතන්නේ නැති වෙනස්කම් මේ කාලය තුල කරන්න පුළුවන් එකම දේ අතෑරලා දාලා ඉන්න නැතුව කරන්න පුළුවන් අන්තිම දේ වෙනකන් දඟලන්න. ඒ කියන්නේ මම ඔය සමහරක් වෙලාවට කියන්නේ ඔයාලා ගෙදර කාට හරි ඔයාලා ගෙදර කාට හරි ඔයා කැමති මිනිස්සෙක් ඔළුවට පිස්තෝලයක් තියලා ඔබ වැඩ කරේ නැත්තම් වෙඩි තියනවා කිව්වොත් ඔයා වැඩ කරන විදිහක් තියෙනවා. මේ යන්නේ අන්තිම දවස් 20 ගාන ළමයි. ඒ කියන්නේ වැඩ කරන්න තියෙන තව අන්තිමට තව දවස් කිහිපයක් අතහැරලා මම මේ කියන්නේ. හරියට බලුවොත් මේ මාත් තව දවස් 20 ගානක් තියෙන්නේ. මේ වෙලාවේ ඇහැට නොපෙනෙන පිස්තෝලයක් ඔළුවේ තියෙනවා වැඩ කරන්න. එහෙම කරොත් කරන විදිහට වැඩ කරන්න හිතා ගන්න බැරි පෙරලි අනිත් පැත්තට වෙලා තියෙන්නේ. හරි. ඒ අරින්න මොනවද කියලාවත් හිතන්න එපා. මොනව වෙයිද පුළුවන් වෙයිද? මේ වෙලාවේ අනිත් නරකම දේ තමයි පුළුවන් වෙයිද කියලා හිතන එක. පුළුවන් වෙයිද බැරි වෙයිද කෙහෙම්මලක් වැඩක් නැහැ. මොකද බැරි වෙයි කිව්වොත් නිකන් ඉන්නද? පුළුවන් වෙයි කියලා නිකන් හිටියම පුළුවන් වෙනවද? මෝඩ වෙන්න එපා. පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක හිතන්න කාලේ නාස්ති කරන්න එපා. ඉස්සර කරන්න තිබිලා බැරි වෙච්චව හිතන්න කාලේ නාස්ති කරන්න එපා. පුළුවන් වෙන්න හරි බැරි වෙන්න හරි මේ වෙලේ ඔයාලට තියෙන එකම ඔප්ෂන් එක මේක කරන එක විතරයි. එහෙනම් පුළුවන් වෙයිද අනේ අපරාධي තව මාසයක් මෙහෙම වැඩ කරා නම් අපරාධي ඉස්සර ඉඳන් මේක තේරුණා අපරාධي අර ගොංකම කරේ නැත එව්ව හිත පසුතැවෙන්නවත් අනාගතේ කියන අනේ මට පුළුවන් වෙයිද මට අරයා බැරි වෙයි කිව්වා දැන් මම මොකද කරන්නේ මගුල් කියවන්න එපා හරිද පුළුවන් වෙයිද බැරි වෙයිද ඉස්සර පසුතැවීම ඔය සියල්ල ඕවගෙන හිතන එක ඔයාලා ඉන්න තැනින් පල්ලෙහාට අරන් යන්නේ මේ අන්තිම මාසේ පවා C මට්ටම් වල ඉඳන් A වලට ගියපෙවුන් ඉන්නවා S මට්ටම් වල ඉඳන් B වලට ගියපෙවුන් ඉන්නවා උන්ගේ තියෙන එකම වෙනස තමයි උන්ට වෙන ලෝකයක් නැහැ උන්ට පුළුවන් ද බැයිද කියන එකවත් ලෝකයක් නැහැ උන් කරන්නේ වැඩ කරන එක විතරයි එහෙම කරන්ඩ ඉන් එහා මොකුත් හිතන්න එපා හැංගීම් දැනීම් නැහැ රොබෝ කෙනෙක් කියලා හිතාගෙන මේ අන්තිමට ගියේ වැඩ කරන්න ඊට පස්සේ ආයෙමත් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න හරි ඔය ටික තමයි කියන්න දෙන්නේ එහෙනම් මම හිතනවා මේ කරන වැඩ වලින් ඔයාලා හොඳ ප්‍රයෝජනයක් ගන්න වෙද කියලා ඒකේ ප්‍රයෝජන අනිත් පැත්තට දෙන ඔයාලා හරි රිසල්ට් එකක් දාලා අනිත් පැත්තට අපිට ඒක මෙන්න අර ඒ කරපු දෙයට සාධාරණයක් කරා කිව්වොත් විතරයි එවනම් ওই විදිහට වැට්ටික් කරගෙන යන්න හිතන එක නතර කරලා වද වෙවි ඉන්න එක නතර කරලා ස්ට්‍රෙස් දානම්මනම් මොකුත් අදාළ නැහැ දවස් 20 ගානක් තියෙනවා ඔයා කවුද කියලා ඔයාටම ඔප්පු කරගන්න කරලා පෙන්නන්න